Hi, welcome back to my YouTube channel. ඉතින් මේ vlog එක තමයි අපි දෙන්නගේ honeymoon journey එකේ දෙවෙනි vlog එක. ඉතින් මේකේ තමයි අපි නුවරඑළිය කොහෙන්ද ගියේ ඒ හැම විස්තරයක්ම මම share කරගන්න හදන්නේ. ඉතින් අපි බලමු මොකද වුනේ කියලා. මල්ලට රේනුසේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුවසේ තනියම කන්නම් නෙතට කඳුලසේ නෙත ළඟ ඉන්නම් මියන තුරා ආදරේ කියන්නම් නුවරඑළිය ඉතින් කොහොමත් කැන්ඩි වලට වැඩි සීතලයි නේද? අපි ගිහපු දවස් දෙකේ නුවරඑළියට හොඳටම වහිනවා. මාරුම විදියට සීතලයි. ඉතින් මේ පේනානේ මීදුම එහෙම සෑහෙන තිබුණා. පාර පේන්නේ නැති ගානට උඩට යද්දි මීදුම තිබුණා. මම නම් ආසම නුවරඑළිය යනකොට මේ පාර දෙපැත්ත බල බල යන්න. ඉතින් මේ දවස්වල මීදුමත් එක්ක මාරම ලස්සනයි. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක මේ වීඩියෝ එකෙන් දකින්නට වඩා ඇත්තටම දකිද්දි මුදුම ලස්සනයි. මේ වෙද්දී අපි දැන් නුවරඑළිය ටවුන් එකේ තමයි හිටියේ. ඉතින් අපි නවතින්න බුක් කරපු කැබින් එක තිබුණෙත් මේ ළඟමයි. හරියටම ග්‍රෙගරි පාක් එකේ ඉඳලා ඇවිදගෙන යන දුර වගේ තමයි. මේ තියෙන්නේ අපි දෙන නැවතුන කැබින් එක. මේ රෙඩ්වුඩ් කැබින්ස් එයාලගේ කැබින්ස් 4ක් තියෙනවා. ලොකේෂන්ස් 4ක මම බුක් කරන්න යද්දි අවైలබල් තිබ්බේ මේක. ඉතින් මේක තමයි මම බුක් කළේ. මේකේ නම මට මතක විදියට හොලෝ. කැබින් එක ගැන කිව්වොත් කැබින් එක හරිම කෝසි ෆීලින් එකක් තමයි තිබ්බේ. මාරම ලස්සනයි, කම්ෆර්ටබල්. ඒ වුණාට කැබින් සාමාන්‍යයෙන් සීතලයි. ඉතින් අපි ගියපු ක්ලයිමේට් එක දිට්ටුව එන්න සති 2-3කට කලින්. ඉතින් මාරම සීතලයි නුවරඑළිය. ඉන්න අමාරු තරම් සීතලයි. ඒ නිසා අපි දෙන්න මෙතන දවස් 2කට බුක් කරත් දෙකක් ඉන්නුනේ නෑ. එක දවසක් ඉඳලා අපි දෙන්න ඉන්න තැන චේන්ජ් කරා. මං ආසම නිසාම තමයි කැබින් එකක් බුක් කරේ. හැබැයි ඉතින් මේක නෝමල් ක්ලයිමේට් එකක අපි ආවනම් මේක මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක් වෙන්න තිබුණා. අපි ආවේ දවල් නිසා අපිට ටයිම් තිබුණා කොහේ හරි යන්න. ඒත් මේ වැස්සත් එක්ක අපි දෙන කොහෙවත් ගියේ නෑ. එදා දවස් නම් රෙස්ට් එකේම හිටියා. Day 2. ඊළඟ දවසේ උදේ අපි දෙන ප්ලෑන් කරගත්ත විදියට අපි බලන්න යන තැන් ටික බලන්න ඉතින් පිටත් වුණා. අපි හිටපු තැන එක්ක ළඟින්ම තිබුණේ ඉතින් මූන් ප්ලේන්ස්. මුලින්ම මූන් ප්ලේන්ස් වල තමයි අපි ගියේ. මෙතනට ටිකට්ස් ගන්නවා. ඒ වගේම මේගොල්ලන්ගේ සෆාරි ජීප්ස් වල තමයි යන්න තියෙන්නේ. මේක තමයි උඩට පේන වීව් එක. ඉතින් මේක නම් හරිම ලස්සනයි. ඔයාලට පේනවට වැඩිය ඇත්තටම බලන්න ඉතින් මාර ලස්සනයි. මෙතන සීතලයි ගොඩක්. ඒ වගේම තමයි අවුව නම් තිබුණා. අවුව අපිට තේරෙන්නේ නැහැ. ඒ ක්ලයිමේට් එකත් එක්ක උනත් ලොකු අවුවක් තියෙනවා. මම මේ කීව යන්නේ අපිට එක්ස්ප්ලেইন කරා ඒ අපිත් එක්ක ආපු අපිව ගයිඩ් කරපු කෙනා. මෙතනට මට මතක විදියට කඳු 9ක්ද කොහෙද පේනවලු. ඒක තමයි ආ එක්ස්ප්ලেইন කරගෙන ඉන්නේ. මම ඔය එක්ස්ප්ලেইন කරන්නේ ඒක තමයි. මේ තියෙන්නේ අර මම කලින් කිව්වා වගේ මෙතනට පේන කඳු ටික. මට හිතෙන්නේ 9ක් තමයි එයා කිව්වේ. ඉතින් ඒ පේන පැත්තත් එක්ක තමයි ඔතන ඔය නේම් බෝඩ්ස් එක්කම දාලා තියෙන්නේ ඒ පේන කඳු පන්ති ටික. දුර හසේ තාරකා ඇයිදෝ නුඹව තනි කරලා දුර හසේ තාරකා ඇයිදෝ නුඹව තනි කරලා මල්වැල් කොතා ඔබ දෙවුරේ හෝ
ගන්නම් මගේ ප්‍රාණයෙන් උඩට ගියාම තියෙන වීව් එක නම් මාරම ලස්සනයි. එතනට යනකම් එනකනුයි තමයි චුට්ටක් අවුල්. හැබැයි ඉතින් සමහර අයට මේ එක්ස්පීරියන්ස් එක මේ විදිහට වෙලා නැහැ. මොකද මම හිතන්නේ අපිව ගයිඩ් කරපු කෙනා එයා ඩ්‍රයිව් කරපු එකේ අවුලක් තමයි තියෙන්නේ නැත්තේ. මොකද ගොඩක් අයට මේ විදිහට මෙහෙම උඩ පැන යන්න හම්බෙලා නැහැ. So this is us heading back to our next stop. ඉතින් ගෙස් කරන්න පුළුවන්ද අපි කොහෙටද ඊළඟට යන්නේ කියලා? එහෙම ගෙස් කරන්න බෑනේ නේද? ඊළඟට අපි දැන් නතර කරේ නම් කන්දෑල්ල කියලා තියෙන මෙතන හරිම ලස්සනයි. මට මතකයි මෙතන මොනවාරි ඩ්‍රාමා එකක ෂූටින්ග් සාගයකුත් තිබුණා. ඒ හින්දා ඉතින් අපි දැන් චුට්ටක් නතර කරලා ෆොටෝස් ටිකක් ගත්තා. ඊට පස්සේ අපේ ඊළඟ ස්ටොප් එක උනේ ජැග්‍රෝ ෆාම් එක. ඉතින් ගොඩාක් අය යනවා නෝරලිය આવොත් මෙතනට අපි දෙන්නත් ඉතින් try කරලා බලන්න හිතුවා. මේ මගේ first time මම කලින් මෙතනට ඇවිල්ලා තිබුණේ නැහැ. අපි දැන් ඕඩර් කළේ චීස් කේක් එකකුයි මෙතන අනිත් එක චොක්ලට් සෑන්ඩ්විච් එක. ඔනස්ට්ලි රිවිව් එක දුන්නොත් නම් චීස් කේක් එක හරිම රහයි. හැබැයි චොක්ලට් කේක් එක නම් අපි දෙන්නටම වැඩි සෙට් උනේ නැහැ. කැපචිනෝ නම් ඉතින් normal තමයි ඉතින් හොඳයි රහයි. ඊට පස්සේ අපි දෙන්න ගියේ මම වද කරලා මම යන්න ආසම තැනකට තමයි ගියේ. මෙතනට නම් චුට්ටක් දුරයි. අපි හිටපු තැන ඉඳලා ටිකක් දුර යන්න ඕනේ. ඒ වුණාට මම මාර ආසාවෙන් හිටියේ ඒක බලන්න. ඉතින් යනකම්ම මට කිව්වේ මේ දෙපැත්තේ වීඩියෝස් ගන්න ලස්සනයි. ඉතින් මං කරේ වීඩියෝස් ගන්න එක තමයි. ඇත්තටම ඉතින් මේ දෙපැත්තේ තියෙන පරිසරය මාර ලස්සනයි. වීඩියෝස් ගත්තට පාඩු නැහැ. මේ තියෙන්නේ ඔන්න මං හොයන් ආපු තැන. ඉතින් ගොඩක් අය මෙතන දන්නවා වැඩේ කියන්නේ මගේ ලක් එකටම අපි ඉද්දිම මෙතනට ට්‍රේන් එකක් ආවා. මේක තමයි ලංකාවේ උසම රේල්වේ ස්ටේෂන් එක. කොච්චර ආසාවෙන් හිටියත් ගියාම තමයි මමත් එක දැනගත්තේ. හස්බන්ඩ් කිව්වට පස්සේ. ඊට පස්සේ ඉතින් අපි දැන් චුට්ටක් ඇවිදලා කරලා ෆොටෝස් ටිකක් ගත්තා. පට්ටිපොළ නැචරල් කැනල් එක ගොඩක් අය මං හිතන්නේ දන්නවා සහ දැකලා තියෙනවා. මොකද සෝෂල් මීඩියා වල ගොඩක් තියෙනවා. ඉතින් පට්ටිපොළ රේල්වේ ස්ටේෂන් එක හරියම තමයි තියෙන්නේ. චුට්ටක් පල්ලෙහාට එන්න ඕනේ. ඒ හරියම තමයි මේක තියෙන්නේ. හැබැයි ඉතින් සෝෂල් මීඩියා වල තියෙන තරම් නම් අපිට එදා ලස්සනක් තිබුණේ නෑ. අපි ගියපු කාලේ නිසාද දන්නේ නැහැ. අනිත් එක මම හිතන්නේ එතන ඔය පෙන්නන චූටි වල ඇල පාරෙන් වගේ මං හිතන ඇවිදගෙන යන්න ඕනේ. එතකොට තමයි ලස්සන ඇත්තේ. මෙන්න මෙතනට ආවට පස්සේ තමයි අපි දෙන්නට මතක් වුණේ අද අපි දෙන්නගේ ඇනිවර්සරි එක කියලා. ඉතින් බලන්න ඔයිකත් මෙතනට ආවන් පස්සේ මතක් වුණේ. මේ වෙදි වෙලා 5:00යි හරිම මහන්සියෙන් හිටියේ. හැබැයි මම තමයි බලහත්කාරයෙන් අරගෙන ආවේ මට මේක බලන්නම ඕනි කියලා. මොකද මට ලොකු ආසාවක් තිබ්බා අද දවසේ ඔක්කොම ටික කවර් කරන්න. අපි මීට කලින් ගියා හයිලන්ඩ් එකටත් එතන වීඩියෝස් ගන්න දුන්නේ නැහැ. ඒ නිසා එතන වීඩියෝස් ගත්තේ නැහැ. ඉතින් අන්තිමට මට කිව්වා හොඳින් මතක තබා ගන්න කියලා. අපි මේ ඇවිල්ලා ඉන්නේ අධ්‍යාපන චාරිකාවක් නොවන බව.
මේක ඉතින් ලොකුවට විස්තර කරන්න දෙයක් නැහැ. මේගොල්ලන්ට මේල්ස්ලා ෆීමේල්ස්ලා වෙන වෙනම ඉන්නේ. ඒ වගේම මේගොල්ලෝ අපි පාරේ දකින්නට වැඩිය ලොකුයි. මේගොල්ලෝ ගෙන්නන්නේ නිව්සීලන්ත වලින්ලු. ෆාම් එක ඇතුලේ පැයක් වගේ ඇවිදලා අපි දැන් අර බුක් කරපු විනායකට ගියා. ඉතින් ඒ විදිහට තමයි අපේ අද දවස් ඉවරුනේ. The next day. මේ වෙද්දි උදේ 7:00 විතර ඇති. අපි දෙන්නට හොඳටම බඩගිනි. අපි දෙන්න මහන්සියටත් එක්ක චූටි ෂෝටිට්ස් වගේ තමයි ඊයේ රෑ කෑවේ. ඉතින් ඒ හින්දා අපි ලොකුවට මොකුත් කෑවේ නැහැ රෑට. ඒ හින්දා හොඳටම බඩගිනි. හැමතැනම හෙව්වා රයිස් ඇන් කරි කන්න කඩයක්. මොකද අපි දෙන්න මේ දවස් 4ටම රයිස් ඇන් කරි කාලා නැහැ. එක ජංක් ෆුඩ් තමයි කන්න හම්බුනේ. ඉතින් එක තැනක් තිබ්බා. එතනින් තමයි ඔන්න රයිස් ඇන් කරි කෑවා එදා උදේට. එහෙම ඉතින් කන්නද ඉඳලා කද්දි මාර රහයි ඉතින් කල්. අද දවස් තමයි ඉතින් අපි දැන ගෙදර ආවේ. මට නම් හරිම දුකයි ට්‍රිප් එක ඉවර වෙච්ච එකට. මං හරිම අවුලෙන් තමයි ගෙදර ගියේ. යන්න එපා ඉතින් ඒ හින්දා යන ගමන් මගේ හිත හැදෙන්නත් එක තමයි මේ හස්බන්ඩ් නවත්ත දියෑරි එහෙම පෙන්න ආවේ. ඉතින් ලස්සන මතක ගොඩක් එක්ක මේ විදිහට තමයි අපි දැනගේ හනිමූන් ජර්නි එක ඉවර වුණේ. ඉතින් ආයෙමත් අලුතෙන් වීඩියෝ එකකින් හම්බෙනකම් මම ගිහිල්ලා එන්නම්. channel එක subscribe කරලා වීඩියෝ එකට like කරලා තියාගන්න. bye bye.